නෑ මට ඩ්‍රස් නෑ. අච්චාරු ගන්න ආවා. අනේ අම්මා. අපිත් එක තරහ වෙලා. ඔබට මුණ පෙන්නන්න. Hi guys, good morning. Saya nak kalau lepas ada video dan itu nak, ada tapi karena kerjaan kita ini, kemarin kita kadi kata una, mata kita waktu ini kena, Abdul Nabil. Oh hi. Ini yang ada yang ada balon, boleh yang ini. Oh, ini amat terus tawat special guest lah ini kena ini nama. Jangan lama di sini. Oh, jangan lama ini kena ini nama. Ini paling wala, ya lawan nanti kalau tu jadi, ini yalat එක තමයි අද නුවර යන්න හිතාගෙන ඉන්නේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. 1 hour later. Guys, අපි කෙලින්ම නුවරට අවිලා බැස්සා. දැන් අපි ඉන්නේ Queens Hotel එක ගාව. අපි බස් එකේ වීඩියෝ නම් ගත්තේ නැහැ. මොකද ඒව ගන්න අපි කියන්නේ නැහැ. මොකද කම්මැලි කියලා හිතුණා. මේ මොකද සෙනගොඩ කිරපු ඉඳා පොඩි ආදල්ලයක් ගන්න බැරි වුණා. Oh, ඇවිල්ලා ඉන්නේ නුවර. ඉතින් මේ ඉන්නේ වෙනුක. අපි තනියම නෙමෙයි ආවේ. තව 3 දෙනෙක් ඉන්නවා. අයියා කෙනෙකුත් ඉන්නවා. ඒතකොට නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. මේ අයියා කෙනෙකුත් ඉන්නකොට ලැජ්ජයි. දැන් අපි යන්න හදන්නේ සහස් වෙනට. මොකද මගේ යාළුවා සුපුරුදු පරිදි කන්න ඕනේ කීවා අච්චාරු. ඒත් එක්කම අපේ ක්‍රූ එකේ අපි කට්ටිය ඉන්නවා. එයාලත් එක්ක පොඩක් කතා කරලා බලමුද මොකද කරන්න කියලා. අපි ආරාධිත අමුතුන් වශයෙන් කට්ටියක් එක්කන ආවා. මෙන්න දෙන්නෙක් ඉන්නවා. මොනවද කියන්න තියෙන්නේ? අපි දැන් අච්චාරු කන්‍යා. ඔව් එයාගේ කඩේ අච්චාරු විතරයි. අපි දැන් මේ බෝල පින්දුවා. දැන් අපි අච්චාරු කන්න යන්නේ. යන්නේ ඉතින් අපි. පටන් ගත්ත ගමන් එයාලා මේ සබන් බෝලයක් කරන සබන් බෝල උඹට පටන් ගත්තා. මේ තවත් පිටිපස්සෙන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙනුත් අපි අදහස් අහලා බලමු. මොනවද කියන්නේ? මොකද කියන්නේ? අපි කනවා අච්චාරු. එයාලා තාත්තලු අච්චාරු ගන්න. අච්චාරු අච්චාරු. ඔයාලා මට මොකද කියන්නේ? එයාට මොකුත් කියන්නේ නැහැ. එයාට පොඩ්ඩක් සංවරලලු. සංවරලලු. ඒ ළමයා එයාට වෙන අමාරු වෙලා ඉන්න පොඩ්ඩක්. තේරෙන ප්‍රේක්ෂකයින්ට. ඒක තමයි. තේරෙන යාර පොඩ්ඩක් දැන්. ඒ කියන්නේ ඒ ළමයා මෙච්චර අසංවර විදිහට ඉඳලා ඉන්නේ දැන් සංවරයිලු. යෝ තනියම යන්නේ තනිකඩ ඉඳා. ඔව් ආන් එක තමයි ප්‍රශ්නේ. මූත් තනිකඩේ මාත් තනිකඩේ. තනියම යන්නේ තනිකඩ ඉඳලා දුකයි දුක තමයි. ඔව් බලමු ඉතින් අපි සාසුනට ගිහින් අච්චාරු කොහමද කියලා. අපි ගිහින් බලමු. අන්න බ්ලොග් එකේ අනිවාර්යයෙන්. ඔව් දැන් අපි යන්න යන්නේ බාරයක් ආවා. යන්නේ නෙමෙයි යනවා. ඔව් අපි යන ගමන් ඉන්නේ. දැන් හරිනේ. ඕක අපි යන ගමන් ඉන්නේ අද සාස්ත්‍රයට දැන් යන්නේ. ඒ කියන්නේ සාස්ත්‍රයට අපේ ෆස්ට් ලොකේෂන් එක තමයි සහස් වෙන කියන්නේ. නෑ ෆස්ට් ලොකේෂන් එක නුවරනේ. නුවරේ පස්ස සාස්ත්‍රයට. නුවර යන්න තියෙන ලොකේෂන් එක තමයි සහස් වෙන. අපේ එන්න පොඩ අල්ලපන්. හරි හරි ඇවිල්ලා ඉන්නේ සහස් උයනට. ඕක පොඩ පෙන්නන්න අපි ලොකේෂන් එක. So guys ඉතින් සාස්ත්‍රයේ අච්චාරු මාරම රහයි. හරිද? ඕගොල්ලෝ දැයිලා කාලා බලන්න ඉතින්. දැන් ආද ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතන සාස්ත්‍රයෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අච්චාරු ගන්න යන ගමන් ඉන්නේ අපි. අච්චාරු අනිවාර්යෙන්ම උඹට හැමදාම කන්න ඕනේ ඉතින් අපි හැමදාම කනවා අච්චාරු සාස්ත්‍රයේ අච්චාරු. ගයිස් ඔන්න අපි අච්චාරු ගන්න ඇවිල්ලා ඉන්නේ. දිනුකද කියන අච්චාරු ටිකක් ගන්න. මෙන්න ඉන්නවා. ඉතින් මම ආසම කෑමක් තමයි අච්චාරු. මං ආවොත් එහෙම අනිවාර්යෙන් අච්චාරුව කන්න නැතුව යන්නේ නැහැ. ඒ ඌ වෙනම ආසයි අච්චාරුලා ඒක නම් මම දන්නේ නැහැ. ඉතින් බලමු අපි ඉස්සරහට මොනවද වැඩ ටික කරන්න කියලා. මෙයාලා මුත් කතා කරන්නේ නැද්ද? ඒක අපි පොඩ්ඩක් අහලා බලමු. මොනවද ඒ තුහන් දෙක මොනවද කතා කරන්නේ? එහෙම හරියන්නේ නැහැ නේ. මම හරි කියන්න ඕනේ.
අන්නාසි තියෙනවා අන්නාසි සහ දියුල් තියෙනවා. ඔව් අන්නාසි දියුළු ඉලු ගත්තා අපි දැන් කටට කෙලවන ස්වභාවයක් පෙන්වනවා මේ අවස්ථාවේ. ඔව් මට දැන් ඇත්තටම එහෙම තමයි අපි ගිහින් කාලා බලමු මොන වගේ රහස තියෙන්නේ කියලා. උඹලා දන්නේ නැහැ නේ උඹලා බලන්න එපා. කාලා බලමු කිව්වේ. අයිස් ලස්සන view එකක් තියෙනවා. මේ පේනවද? බිල්ඩින් උඩ එහෙම. මාරම ලස්සනයි ඇත්තටම බලන්න. අපේ කට්ටියත් එනවා මෙන්න මෙහෙම. මේ පේනවද දවන්? ආයියා මැද්දෙන් ඇද්දුන්නා. මේ බාණ්ඩ ලස්සනට දිනවා. ලොකේෂන් එක ඇත්තටම ලස්සනයි. මේ අපේ මාසි නංගිත් ඉන්නවා ඉස්සරහින්. ගයිස් අන්න පටන් ගත්ත වැඩේ. මුලින්ම ඉස්සරහම ඕපන් කරේ බොක්ස් එක. මම හැමදාම ඕපන් කරනවා මුලින්ම. හැමදාම ඕපන් කරනවා අපි ගන්න දන්නේ නැහැ ඉතින්. මේ ඉන්නවා ආමත් අපි කාලනම් ඉවරයි අච්චාරුව දැන් අපි යන්නේ සමහර කට්ටිය බඩ දනවලු වෙන්නේ කෑවා විතරයි බඩ දනවනේ මාර සීනේ. ඕ යාර බඩ දන්න පටන් ගන්න අපිට දෙයක් නැහැ ඉතින් මොකද කියන්නේ අද දවස ගැන පටන් ගත්ත විතරයි ඔව් පටන් ගත්තින් යාරට දවස් සවුත් කියලා කියන පොඩ්ඩක් අවුවයි දෙවෙන්න වරේ මේ මාවරියා කුඩාරෙට වෙන දන්නේ නැහැ උඹලා ඔක්කොලා එහෙම අවුලක් නැහැ මොනවා හරි ඕනනම් කියන්න බලන අයට හරි හරි ගයිස් ඔන්න දැන් අපි යනවා ACC එකට දැන් ගත්තට ඉන්නවා දිනුවත් වෙලාව දැන් ඇවිල්ලා ඇති දවල් වෙලා ගොඩක්. ඔව් හරිද? දැන් දවල් වෙලා අවුවයි නේද? ඔව් අතර අවුවයි අවුවයි. බලන්න ගියා. අපි නයිනට නා බලන්න ගියා. හරි ඉතින් දැන් වෙනුකමනේ බ්ලොග් එකේ හිටියේ. ඉතින් මාත් ආවා පොඩ්ඩක් බ්ලොග් එකට. හරි. ඉතින් නයිට් නැටුවා මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති. මම නැටුවා නේද? මම රෙඩි. උඹේ නටනවද? මගේ නම් නයිට් නටන්නේ නෑ. නෑ. උඹේ නටන්න නෑලු. මේ දැන් යනවා. දැන් කොහටද යන්නේ? මාලිගාවට. මාලිගාවට යන්න. ඉතින් ගයිස් අතර පේන මාලිගාව. ඉතින් අපි යනවා මාලිගාවට. දැන් මාලිගාවට ගිහලා වීඩියෝ එකක් දාන්න. අපි දැන් මාලිගාව බාණ්ඩ යන්න හදන්නේ අපේ නංගිලා දෙන්න නංගියා වතුර ටිකක් අරන් එන්න කියලා අපේ කොල්ලෝ දෙන්නා අතන ඉන්නවා මේ ඉන්නේ උන් දෙන්න කතාවක් මෙතන ලස්සන පරවිහෙම නම් ඉන්නවා ගොඩාක් ඉන්න පරවිහෙම දලදා මාලිගාව අතුලම ෂූට් කරන්න දෙන්නේ නැති වෙයි එහෙම මොකද අතුල ෂූට් කරන්න දාන්න දෙන්නේ නැහැ ඉතින් යාළුවනේ අපි දැන් මාලිගාවට ආවා. මෙයාට සබම් බෝල දෙකක් ඉතින් ඕනේ කිව්වා අපි ඒවත් ගත්තා. දැන් ගත්තා. අපේ යාළුවෝ ටිකක් තිබුණා. අපි දැන් කන්න යන හදන්නේ අපේ කට්ටිය ඉස්සරහ ඉන්නවා යමු. යෝ. අනේ. අනේ අප්පා. ඒක හොඳයි යා. යන්න කන්න නෑ නෑ මට ට්‍රැක් නෑ. ඔව් කියන කටේ තමයි ට්‍රැක්. මට ට්‍රැක් නෑ. සහෝදරයෝ දෙන්න ඉන්නවද දෙපැත්තේ? ඇතිනේ. ඒ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් කන්න යන්නේ අද බස් නේද? මොනවද?
ඌ බස් මොල් දෙක්කුත් බැඳගෙන ඇවිල්ලා. අනිවාර්යෙන්. ඔව් දැන් ඉතින් අපි කන්න යන්න ඕනේ අනිත් පැත්තට. ඒවට දැන් අපි කන්න යන්න ඕනේ එහා පැත්තට. ඒ වුණාට දැන් අපි කන්න යන්නේ මෙහා පැත්තට. දැන් අපි හැරෙනවා. ඒ අපි උඩ පැටරුණා. උඩ පැටරුණා. ආට යන්න ඕනේ. ගයිස් අපි කන්න දැන් යනවා. මේ පිටිපස්සෙන් එනවා අර නංගි අර ට්‍රැක් නංගි අන්නේ දැන් පිටිපස්සෙන් එනවා මාත් එක්ක ඉන්න මෙන්න මූ. ඇත්තට මේවයි ගමනක් යද්දී කඩෙන් කන එක ඉතින් සෙට් වෙන්නේ නැහැ කියලා හිතුණා. මෙයා බද්දයක් බැඳන් ඇවිල්ලා. ඔව් ඒ කියන්නේ හැමදාම කඩෙන් කන්නත් බෑනේ. ඒක හින්දා මේ අද නම් අපි දැන් බැඳපු බත් එක ලෙහන්න යනවා. ලේලා කන්න යනවා. ඔව් මේ ඇත්තම සෙනග නම් අද වැඩි. මේ ගොඩක් කට්ටිය ඉන්නවා අද මේ ඒ කන්න දැනකුත් නැති වෙන සීන් එකක් තියෙන්නේ. දැන් එක තැනක් තියෙනවා නේද? ඔව් එකක් තියෙනවා. හරියට එක්කෙනෙක් ඉඳ ගන්න යන කාලික අපි දැන් ඉඳ ගන්නවා. ඉක්මනට ඉඳ ගන්න ඕනේ. හරි දැන් අපි ඉඳගත්තා. හරි අපි ඉඳගත්තා. හරිම මහන්සි. තනිකඩියෝ දෙන්න කලින් ඉඳගත්තා. ඕ ආයි. කපල්ලා නෙවෙයි. මෝ රස්නේ ගොඩක් රස්නේ ඉක්ක රස් වෙලා. රක පුත්තු වුණා. අපි හරින එක හරි නෑ වගේ බා. අයිය අපිට කපල්ලා ලවුරනේ ඉස්සෙල්ලා ඉන්නේ. ඔය හැරෙත්තේ කපල්ලා ලවුර අපි අපේ අර ඩිස්ටර්බ් වෙනවා. සෑහෙන ඒක තමයි. නේද? මෙතන ඉන්න හරි නැද්ද දන්නේ නැහැ. අවුලන්නේ අපි මේ මවුලන්නේ නේද? දන්නේ නැද්ද පොඩ්ඩක්. ඉතින් බෑවක් තියෙනවා. ඔය පෙන්වන්නේ නෑ නේද ඔයාලට? ඔය පෙන්නන්න. ගයිස් අපි දැන් බස් එක යන ගමන් ඉන්නේ අත්‍තරම ටිකක් මහන්සි අද නම් ඒ ඇස්සේ මේ නංගිලා දෙන්නත් පොඩක් ට්‍රැක් අවුට්ලා දැන් හොඳට පිස්සු කියනවා එපා එන මුත් එක දැන් මෙලෝඩියක් ගන්න මොකක්ද ඌමඩ දැන් ඒක වැඩක් කරන්න බෑ ඌමඩ දැන් නයි දන්නේ නැහැ බයි ඒක ඒ අර නංගි දිව්‍ය වගේ අර නංගි දිව්‍ය වගේ නෙමෙයි නෑ දිව්‍ය ලයිට් වර්ෂන් ඒ නංගි දිව්‍යගේ ලයිට් වර්ෂන් එකලු ඒ ඔයනේ බස් එකේ තියෙන ආරේ අපි ගයි කිසිලූලු අත දුවනවා එහෙම සින්නක් ඉන්න මෙතන මේ මූ නඩනවා මෙතන මේ පාර මැද නඩන එකක් ඉන්නවා ගයි මේ ළමයා තරහ වෙලා යනවා ඒ ළමයා අපිත් එක්ක තරහ වෙලා කොහොමද මුණ වෙන්නන්න මුණ වෙන්නන්න අනේ ඒ ළමයා තරහ වෙලා ඇයි දන්නේ නේ තරහ දැන් ගුටි කනවා ඉස්සරහට වීඩියෝත් එක්ක අනිවාර්යෙන් පිටුරම රැඳිලා ඉන්න channel එක subscribe කරන්න ඊට පස්සේ like කරලා comment කරන්න ඊට අමතරව social media වල link ටික description එකේ මම දාලා තියෙනවා ඒවත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න guys එහෙනම් අද අපේ vlog එක අවසానයි vlog එක ඉවරයිලු ඕ හායි ඉතින් වෙනදා වගේම එන්න එක මටම ගන්න ඕන ඇත්තට මෙයාට එන්න එක ගන්න බෑ හරිද ඉතින් ඔව් ඒකයි ප්‍රශ්නේ ඉතින් අපි ලස්සනට වැඩේ ඉවර කරා අපි කෑවා බීවා ඔක්කොම කරා vlog එක අයිති කරලා ඉන්නවා ඕ හායි එතකොට මාසිත් ඉන්නවා hi එතකොට අපේ අනිත් දෙන්න ඉස්සරහින් ඉතින් අපි පස් දෙනා සාර්ථකව වැඩේ නිම කරා දැන් අපි යනවා ගෙදර හරිද ඉතින් තවත් vlog එකක් ගියාම හැමෝටම ජය වේවා සුබ දවසක් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න like කරන්න comment කරන්න පරණ වීඩියෝ දාලා තියෙනවා description එකේ අනිවාර්යෙන් මේකත් බලන්න එහෙනම් මේ අනිත් social media link ටිකක් දාලා තියෙනවා ඒවත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න එහෙනම් හැමෝටම ජය වේවා